අභිධර්මය කාට හරි සිංහල බෞද්ධයන් අතර සුප්‍රසිද්ධ වෙන්න ඕන ඒගොල්ලෝ කරන්නේ. අභිධර්මය නැමැති ප්‍රපංච අධ්‍යයනය කළා නැවත ඒක අතාරින එක ඒ තමන්ගේ කුලකයේ උදෙසා. ඉතින් ඒ බොහොම ජනප්‍රිය කාරණාවක් දැන් කාලයක තිස්සේ සිදුවෙන කොහොම හරි මේ අභි කියන වචනේට තේරුම් දෙකක් තියෙනවා. හරි පුදුමයි. අහසට පොළොව වගේ පරස්පර වූ තේරුම් දෙකක් තමයි තියෙන්නේ. එක තේරුමක් තමයි විශිෂ්ට කියන තේරුම. අනෙක් තේරුම තමයි අසත්‍ය කියන තේරුම. එතකොට අභිධර්මය කියලා කියන්නේ මොකක්ද එහි සිංහල තේරුම වෙන්නේ? විශිෂ්ට ධර්මයේද අසත්‍ය ධර්මයේද? හරියට අර ගමේ ගොඩේ කතාවක් තියෙන්නේ. දෙයියෝ දිව්‍ය ලෝකේ අපායයි එකම තැන මැව්වේ කියලා. ඒ වගේ දෙයක් තමයි.